ආයුබෝවන් තවත් විමසුම වැඩසටහනක් සමගින් අද අප ඔබ හමුවනවා. මේ වැඩසටහන අපි ප්‍රචාරය කරන අවස්ථාව වන විට ඔබ දන්නවා මේ රටේ ඉතාම කනගාටුදායක ව්‍යසනයක් සිද්ධ වෙලා තිබුණා. ඒ නිසා අපි මුලින්ම අපගේ ශෝකය ප්‍රකාශ කරන විමසුම කණ්ඩායම විසින් ඒ සිද්ධ වෙච්ච දේපල ජීවිත හානි සහ අනිකුත් අවතැන්වීම් අසරණ වීම ඒ සියල්ලක් සම්බන්ධයෙන්ම විමසුම කණ්ඩායම අපි අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ මියගිය අයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා වගේම අනික් අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ ජන ජීවිතය ඉතා ඉක්මනට යහමඟට ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එම මාතෘකාවම තමයි අද අපේ වැඩසටහනේ මාතෘකාව. ඒ කියන්නේ මේ සිද්ධ වෙච්ච ව්‍යසනයත් එක්ක ශ්‍රී ලංකාවේ ආර්ථිකය යලි ගොඩනැගීම සඳහා අපිට තියෙන විකල්ප වැඩසටහන් මොනවද? ඒ වගේම ඒ කාලවකවානු හඳුනාගන්නේ කොහොමද? මේක කළමනාකරණය කරන්නේ කොහොමද? අවසානයේදී ප්‍රතිඵල ළඟා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි බොහොම කෙටි නමුත් හරවත් සාකච්ඡාවකට යොමු වෙනවා. අදත් මා සමග සම්බන්ධ වෙනවා දමිත වික්‍රමසිංහ සහ මහින්ද හරිවංශ දෙදෙනා. මම මුලින්ම අහනවා දමිතගෙන් මේ සිද්ධ වෙච්ච හානියත් එක්ක ඔබ විශ්වාස කරනවාද මේ ඊටාම කෙටි කාලයකින් නැවත මේ සියල්ලක් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා? බොහොම ස්තුතියි උදේ. විශේෂයෙන්ම අදහස් දැක්වීම පටන් ගන්න කලින් ජීවිත නැති වෙච්ච සියලු දෙනාටමත් ඒ වගේම පීඩාවට පත් වෙච්ච සියලු දෙනාටමත් අපේ කනගාටුව සහ අපේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමති. ඔබගේ ප්‍රශ්නයට එනවා නම් දැන් අපි ලෝක ඉතිහාසය බැලුවත් ලංකාවේ ඉතිහාසය බැලුවත් ව්‍යසනයකින් පස්සේ ඒ ව්‍යසනය නැවතත් යථා තත්ත්වයට පත් කිරීම කියන එක ලෙහෙසි පාසු කාර්යයක් නෙමෙයි. මොකද හේතුව පාරක් හදන්න අවුරුදු ගාණක් ගියාට නාය ගිහිල්ලා හරි ගම් වතුරෙන් හරි පාර කඩලා යන්නේ නිමේෂයක් වෙන්න පුළුවන්. පොඩි වෙලාවක්. ඉතින් නැවතත් ඒක ප්‍රකෘති මට්ටමට ගෙනියනවා කියන එකම විශාල කර්තව්‍යයක්. ඒ කර්තව්‍යය ඇතුලේ ප්‍රශ්න දෙකක් මම හඳුනා ගන්නවා. එකක් තමයි ප්‍රාග්ධනය අපිට ඒ සඳහා ඇතිතරම් තියනවාද කියන එක. සල්ලි ඕන. කෙටියෙන්ම කිව්වොත්. ඒ වගේම ඒ ප්‍රදේශවල ජනගහනයේ වෙලා තියෙන විවුල් තත්ත්වයක් එක්ක එතන සමාජීය තත්ත්වයක් තියෙනවාද ඉස්සෙල්ලා. පාරවල් හදන්න කලින් භෞතික සම්පත් හදන්න කලින් ඉස්සෙල්ලා මං හිතන්නේ උදේ මගේ නම් අදහස පීඩාවට පත්වෙච්ච ජනතාව ගැන මම හිතන්නේ බලන්නට අවශ්‍ය වෙනවා. ඒක තමයි ප්‍රධානම කාර්යය. මොකද හේතුව ඔබ දන්නවා උසස් පෙළ මැදදී තමයි මේ ව්‍යසනය ආවේ. දැන් ලක්ෂ ගාණක් ළමයි ඉන්නවා උසස් පෙළ බාගෙට ලියලා. ඉතින් ඒ ළමයින්ගේ මානසික මට්ටම විතරක් නෙමෙයි ඒ සියලුම කාර්යයන් ගැන මම හිතන්නේ රජයක් විදිහට අවධානය යොමු කරයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මහින්ද දැන් මම ප්‍රකාශ කරන දෙයක් තමයි රටක ප්‍රවාහන පද්ධතිය කියලා කියන්නේ මිනිස්සුගේ ශරීරයේ තියෙන රුධිර සංසරණ පද්ධතිය හා සමානයි කියන එක. මේ වෙලාවේ ආර්ථිකය ගොඩනැගීමේදී ඔබ හිතන්නේ මොකක්ද මේ ප්‍රවාහන පද්ධතිය මුලින්ම ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවක් හැටියට කොයි ආකාරයකට කටයුතු කරන්න ඕනද කියන එක? ඇත්තෙන්ම අර දමිත ප්‍රකාශ කළා වගේ මේ අවස්ථාව මේ බොහොම සෝචනීය අවස්ථාවක්. ඒ නිසා අපි මුලින්ම ඒ මිය ගිය අයටත් ඒ වගේම රෝහල් වල ඉන්න අයටත් මේ සියලු දෙනාටම ඒ මිය ගිය අයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා වගේම අපි රෝහල් වල ඉන්න අයට ඒ අයට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේදී පළමුවෙන්ම උදය කියපු පරිදි ප්‍රවාහණය කියන්නේ අපේ රටකට ඕනෑම රටකට මේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය හැම දෙයකටම අත්‍යවශ්‍යම දෙයක් තමයි ප්‍රවාහන පද්ධතිය. විශේෂයෙන් ප්‍රවාහන පද්ධතියක් නැතුව කිසි දෙයක් කරන්න අමාරුයි. ඕකටම කියනවා නම් මේ වතුර ගලපු වෙලාවෙත් බෝට්ටු තමයි ඕනේ උනේ නේද? බෝට්ටු ඕනේ ඒක තමයි. ඒ නිසා ප්‍රවාහණය කියන එක අපිට ඒක අත්‍යවශ්‍යම දෙයක්. ලෝකේ ඕනෑම රටකට ඒක ඉතින් අපේ රටටත් ඒ ආකාරයෙන්ම බලපානවා. ඉතින් ඒ නිසා ප්‍රවාහන පද්ධතිය විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම තමයි අවශ්‍ය. දැන් මේ අවස්ථාව වෙනකොට ප්‍රවාහන පද්ධතිය විධිමත්ව පවත්වාගෙන යන්න අපහසු වෙලා තිනවා. ඒ කියන්නේ මම්මාවත් මාර්ග පද්ධති සියල්ල සුණු විසුණු වෙලා තියෙන අවස්ථාවක්.
භෞතික දේවල්නේ. නමුත් මානව සම්පත අහිමි වෙලා තියෙන මොහොතක අපි ඊළඟට බලන්න ඕන මේ මානව සම්පත ආරක්ෂා කරගෙන ඊළඟට කොහොමද මේ ප්‍රහාණ පද්ධතිය ආරක්ෂා මේ ඉදිරියට පවත්වාගෙන යන්නේ, එහෙම නැත්නම් වැඩි දියුණු කරන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕන. එතෙන්දී මට මතක් වෙනවා සමහර විට දැන් ওই වගේ අවස්ථා මම ලංගමේට කතා කරලා බැලුවෙන් පස්සේ ලංගමේ වගකියුතු නිලධාරීන් කිව්වේ මේ වෙනකොට බස් එක එක තැන්වල ගිහිල්ලා හරියට බස් එකක් මේ වෙනකොට හොයාගන්න බැහැ කියන එක තමයි කිව්වේ. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා කියන්නේ ඇත්තටම ඒගොල්ලෝගේ කිසි නිසි කළමනාකාරීත්වයක් සහ නිසි අධ්‍යයනයක් නැති බව එතනින් පැහැදිලිනේ. ඒතකොට ප්‍රවාහණයට එනකොට දමිත ප්‍රවාහණයට අපිට අවශ්‍යයි මහා මාර්ග, දුම්රිය මාර්ග වගේ දේවල්. මේ සම්බන්ධයෙන් ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් කතා කරපු දේවල්. ඔබට මොකද්ද කියන්නේ? අයියෝ ඊටාම සෝචනීයයි උදේ ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඇත්තටම ඔය ප්‍රශ්න ප්‍රවේශයකට එන්න කලින් මේ රටේ ජනතාවගේ සත්ගුණය ගැනත් කතා කරන්නට අවශ්‍යමයි. ඒක අධිවේගී මාර්ගය හා බැඳෙන කතාවකුත් තියෙනවා ඒක ඇතුලේ. දැන් මේ රටේ වැස්ස පටන් අරගෙන මධ්‍යම කඳුකරය ඇතුළු ඒ ප්‍රදේශ යට වෙන්න ගත්තම අවම පීඩාවට පත්වෙච්ච පළාත තමයි දකුණු පළාත. අපි දැක්ක දකුණේ මිනිස්සු ලොරි 100ක් විතර බඩු පටවගෙන දකුණේ අපි කියලා මේ පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට ඒ සහන අරගෙන ආවේ මොකේද? දක්ෂිණ අධිවේගී මාර්ගය. දක්ෂිණ අධිවේගී මාර්ගය හදලා තිබුණ නැත්නම් අපිට අනුර කුමාර මහත්තයාට කියන්න වෙනවා තාම මේ ලොරි ටික එනවා මගේ සහ අද වෙනකොට නුවරට යාගන්න බෑ දුම්රිය මාර්ගයකින්. අනිවාර්යයෙන්. ඒකට පහුගිය දවස් ටික යාගන්න බැරි වුණා. මේ අයගේ අනුගාමිකයන් විසින් මේ මධ්‍යම අධිවේගය හදන්න නොදී ඒ කරපු බාධාව අදිසියවත් ඒක කරගන්න බැරි වුණා නම් අද මොකද කරන්නේ? අද ලොරි තාම එනවා නම් ගාලු පාරේ. තේරුම් ගන්න ඕනේ යම්කිසි අනුවනකාරී තීරණයක ආර්ථිකමය බලපෑම කොච්චරද කියන එක. ඒකෙන් වෙන්න පුළුවන් අලාභය පාඩුව කොච්චරද? රටේ සංවර්ධනය කියන්නේ ඉතින් අපේ දියුණුවනේ. ඒකට බාධා කිරීමනේ එදා ඉඳන්ම සිද්ධ වුණේ. ඒ විශාල බාධාවක් තමයි ඒ කරේ අවස්ථාවේ මධ්‍යම අධිවේගී මාර්ගය. ඒ නිසා මේන් උගත යුතු එක පාඩමක් හැටියට මම මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. ඔබ විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂයේ හිටියත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේවා කල්පනා කරලා බලන්න. මේවායේ ඉදිරි ප්‍රතිඵල භුක්ති විඳින්නේ කවුද? කටුනායකට ගුවන් යානා ඉන්න බැරි වුණ වෙලාවේ මත්තලට තමයි ගෙනියන්නේ. අනිවාර්යයෙන්. අද මට ඒ ගැන කියන්න ඕන. දැන් මම අහගෙන හිටියා ලිට්‍රෝ ගෑස් ඇවිල්ලා තියෙනවා. ඒ ගෑස් ටික බාගන්න බෑ කොළඹ වරායේ. ඔව්. හම්බන්තොටට තමයි ඇව්වේ. ඒක හම්බන්තොට වරායේ කවුද හැදුවේ? ඒතර මේකයි මේ මිනිස්සුන්ට දෙන්න හොඳ නෑ මේ වගේ මෝඩ අදහස්. මොකද වරායක් ගුවන් තොටුපළක් අධිවේගී මාර්ගයක් කියලා කියන්නේ විදුලි බලාගාරයක් කියන්නේ අවුරුදු මේ 5කට 2කට 3කට 10කට හදන ඒවා නෙවෙයි. ඒවා પરම්පරාවකට හදන ඒවා. අනිවාර්යයෙන්. හරි. එතකොට රටේ අනාගතයට හදන ඒවා. මේ රටේ අයවැය හිඟයක් තිබෙන නිසා අපිට හම්බ වෙන රජයේ ආදායම පුනරාවර්තන වියදමටත් මදි. ඒ නිසා ණය අරගෙන තමයි ඒවා හදන්න වෙන්නේ. ඉතින් අපි වුණත් ගියක් හදාගන්නේ වාහනයක් ගන්න ණයක් කරගෙන. ණය ගත්තා කියන එක සහ ඒ ගත්තු ප්‍රමාණයන් පිළිබඳව අද මේ කිඹුල් කඳුළු හෙලන අය හරි කල්පනා කරලා පෙන්වන්න ඕනේ අනිත් අයට මෙන්න මේවා කොයිතරම් තර්කානුකූලව අනාගතය ගැන හිතලා කරපු දේවල්. ඒකට එකතු කරනවා නම් උදේ දැන් ජනාධිපතිවරයා අකුරේ ගොඩ ඉඳන් ටීවී එකෙන් ඔක්කොම උපදෙස් දුන්නේ හිටගෙන. ඒක හැදුවෙත් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයානේ. ඒක තිබුණ නැත්නම් ටීවී එකෙන් ඒ ටික කරන්න වෙන්නේ නැහැ නේ. මට තාම මතක් වෙනවා ඇත්තටම රටේ නායකයෙක් කියන්නේ බොහොම යම්කිසි අවස්ථාවක් වුණාම සංවේදී වෙන්න ඕන. ඒ වගේම තමයි එහෙම නැති අවස්ථාවක් වුණාන් පස්සේ අපිට දේශපාලන විද්‍යාව කරපු අය දන්නවනේ. නෑ මම එයා සංවේදීනේ. එතුමා කොච්චර සංවේදීද කිව්වොත් මේ ජාත්‍යන්තර මාධ්‍ය ජාත්‍යන්තර කාලගුණ ආයතන මේ දිට්වා සුලිසුලඟ ගැන කියද්දි එතුමා සංවේදීකමට ඊට කලින් දවසේ ශ්‍රී ලංකාවේ චිත්‍රපටි කර්මාන්තය නගා සිටීම පිළිබඳව සාකච්ඡා කරන් දෙනවා. මං අහන්නේ දැන් මේවා මේ රටේ අපි මේ දේශපාලනය කතා කරනවා නෙමෙයි. මේකේ ප්‍රධාන වග උත්තරකාරයා වෙන්න ඕනේ ජනාධිපති ලේකම්වරයා.
ජනාධිපති ලේකම්වරයා නෙවෙයි මම කියන්නේ උදේ ජනාධිපතිවරයා. මොකද සේනාධිනායකයා, රාජ්‍ය නායකයා, කැබිනට් මණ්ඩලයේ නායකයා වගකීම පැහැරහැරීම. අනිවාර්යයෙන් ඒක අනිත් පැත්ත ඔබ කියනා වගේ ජනාධිපතිවරයා දැනගන්න ඕනේ තමන්ගේ නිලධාරීන්ගෙන් නැතුව කොහොමද අඩුම ගානේ BBC එක දැම්මනම් CNN එක දැම්මනම් බලා ගන්න තිබුණා මේ කුණාටුවක් එනවා කියන එක. ඇත්තටම එතෙන්දි තව කියනවනේ අපිට දේශපාලනේ කතා නොකර බෑ මේ අවස්ථාවේ. මොකද හේතුව දැන් ඇත්තට අර කැපිති ගොල්ලෑවේ සිද්ධ වෙච්ච වෙලාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද මේ ආරක්ෂක අංශ අනත් නොතකන එතුමා එපා ගියේ. කිව්වා යන්න. ඔව්. ඒ ගියේ මොකද? මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලේ ස්වාභාවික විශ්ලේෂණයක් ආවත් අහන්නේ නැහැ එතෙන්ට යනවා මිනිස්සු බලන්න. ඒක- මෙතුමා ඉතින් මන් දන්නේ මේ සිස්ටම් චේන්ජ් කියන්නේ රිමෝට් එකෙන් ටීවී එකෙන් බලලා ඔව්. හරයට මේක කරන්න මෙයාට මේක කරන්න කියන එකද ඒක කියන එක අත්දැකීම් නොමැතිකම කියලා අපි ඒකට කියමු. ඔව්. දැන් ඔබ දන්නවා රටේ මූල්‍ය පද්ධතියක් තියෙනවා, බැංකු පද්ධතියක් තියෙනවා, මූල්‍ය සමාගම් තියෙනවා. දැන් මේ සිද්ධ වෙච්ච දෙයක් සමග ගොඩක් දෙනෙකුට තමන්ගේ නිවාස ණය ගෙවන එක, වාහනේ ලීසින් ගෙවන එක, ත්‍රී වීලර් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාර ණය මේවා ගෙවා ගන්න බැරි වෙනවා. අනිවාර්යයෙන් නිසා දැන් ආණ්ඩුවක් හැටියට කරන්න ඕනේ මේ බැංකුත් එක්ක සාකච්ඡා කරලා මේකට වැඩපිළිවෙලක් ගේන්න ඕනේ. අනිවාර්යයෙන් ණය සහනයක් දෙන්න ඕනේ. මොකද සහනශීලී මොකද වැඩපිළිවෙලක් කරන්නේ? උදය මිලියනයක් මොකද එහෙම නැති වුණොත් මේ බැංකු පද්ධතිය මූල්‍ය පද්ධතියට හානියක් වෙන්න පුළුවන්. මිලියනයක් පුද්ගලයන් ඒ කියන්නේ ඍජුව ඔව්. මේක ආපදාවට පත් වෙලා පත් වෙලා තියෙනවා. ඉන්ඩිරෙක්ට්ලි කොච්චරද කියලා අපි තාම දන්නෙත් නැහැ. මොකද දැන් ඔබ හිතන්නකෝ මාතලේ ඉඳන් කුළුබඩු ටිකක් කොළඹට ගෙනල්ලා විකනපු මිනිහටත් දැන් රසාව නැතිනවනේ. මාතලේ ව්‍යසනයක් වුණාම ඒක නිසා ඒ වගේ ඔය කියන ඔබ කියපු දේ හරියටම හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් දැනට වෙළඳපොලේ බඩු තියෙනවා. හැබැයි ලබන සතිය වෙනකොට විශාල බඩු හිඟයක් එන්න පුළුවන්. මොකද දැනට පර්චේසින් පවර් එකක් මිලදී ගැනීමේ ශක්තියක් නැති මිනිසුන්ට අනිත් අය කෑම දෙනවා. ඒ දෙන්නේ වතුර බහින වතුර කල් බහින කල් විතරයි. ඒක අපේ මානුෂික ඒ වටිනාකම. වතුර බහිස්සෙන් පස්සේ එයාට සිද්ධ වෙනවා තමන්ගේ ජීවන වෘත්තිය පටන් ගන්න, ගෙදර දොරේ කෑම බීම ටික සපයා ගන්න සිද්ධ වෙනවා. ඒතර මේ සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියන එක. එහෙමනම් නෑ, ඉතින්- ගයක් හොද ගන්න රුපියල් 10000ක් දෙනවා කියලා කිව්වා ඒක ඉතා හොඳයි. මම නමුත් ඒක නෙවෙයි ගැටලුව වෙන්නේ. ඊළඟට මොකද්ද කරන්න කියන එක පිළිබඳව දැන්ම මේ ආණ්ඩුව දැනගන්න ඕනේ. උදේ දැන් වැඩපිළිවෙලක් ඉදිරිපත්. දැන් ජනාධිපති ලේකම්වරයා ඉතාම සිනාමසු මුහුණෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කෙනෙක් පත් කළා. එයා hina වෙවි පත්තරේ දැම්මනේ ෆොටෝ එක. දැන් මම ඊයේ අහගෙන හිටියා ඒ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වරයාගේ දවසේ ලොකුම හපංකම තමයි ගෑස් නාවක් කොළඹ ඉඳන් හම්බන්තොටට යන්න. ඒක ඇත්තටම හාබ මාස්ටර් හිටියා නම් ඇති එතුමා අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබ කියපු දේ දැන් මම අහන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සත්ගුණය තිබුණේ නැත්තම් මේ ආණ්ඩුවේ මේකනේ මාලිමාවේ කට්ටිය ගුටි කකා යන්නේ ගම් වලට ගිහපුවම ගහනවා මිනිස්සු. ගහන්න හේතුව ඇයි? පෙර සූදානමක් නැහැ. දැන් මට බදුල්ලේ අපේ සහෝදරවරු කීප දෙනෙක් කතා කරා. බදුල්ලේ මිනිස්සුන්ට කිව්වලු ගෙවල් වලින් යන්න කියලා යන්න තරක් දෙන්නේ නැතුව. ඔව්. ඉස්සෙල්ලා කරන්න ඕන කඳවුරු ටික ලෑස්ති කරලානේ මිනිස්සුන්ට යන්න කියන්නේ. යන්න නැත්තම් බලෙන් හරි ගෙනියන්න ඕන. ඒකට වහාම ඒ ප්‍රදේශවල ඉන්න දේශපාලන රජ්‍ය තමයි මැදිහත් වෙන්නේ. ඕනේ. නායකත්වය දිසාපතිවරයා උපදිසාපතිවරු ටික අරගෙන අරගෙන මේ මේ වැඩේ වැඩේ කරන්න. ඉතින් මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ. ඒක විතරක් නෙවෙයි. මේ වෙලාවේ ජාත්‍යන්තර සහාය නැතුව අපිට මේකෙන් ගොඩ එන්න බෑ. කොට එන්න බෑ. හැබැයි ඔබ දුටුවද කොහේ හරි මම දැන් දැක්කේ නෑ. ඒක මම අහන්නේ ඔබදපලගෙන් ජනාධිපතිවරයා අඩුම වශයෙන් තානාපතිවරු ටික මේ ලංකාවේ ඉන්න කැඳවලා ඒ අයත් එක්ක සාකච්ඡාවක් පවත්වන ඔබ දැක්කද? උදය තානාපතිවරුත් එක්ක සාකච්ඡා කරන්නත් ඒකට කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ළඟ ඉන්න ළඟ බෑ. ඉන්න ඕනේ ඒක හරි. නෑ විදේශ අමාත්‍යවරයාගේ අපි දන්නවනේ ඉතින් භාෂා ශෛලියේ ප්‍රමාණය. අපි මේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බෑ කියලා hina වෙනවා නෙමෙයි තේරුම් ගන්න රටක් පාලනය කරන ඕන ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ඕන. මේක විහිළුවක් නෙමෙයි අපිට ගිහිල්ලා බික්කුච්චන් කිය මෙහෙ අපිට Facebook එකේ hina වෙවි ඉන්න පුළුවන්. නමුත් රට තමයි බාල්දු වෙන්නේ. ඇත්තට මේ ජනාධිපතිවරයා මම වුණා නම් මම මුලින්ම කරන්නේ ජාත්‍යන්තරයට කතා කරනවා. ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමාට කතා කරනවා. ඇමරිකාවේ ජනාධිපති ෆෝන් එක උස්සලා කතා කරන්න ඕන. ඇමරිකාවේ ජනාධිපතිතුමාට කතා කරන්න ඕන. කතා කරලා මේ ජාත්‍යන්තර මේ මොනවද ආධාර සමුළුවක් කැඳවන මට්ටමට ගේන්න ඕන. මේ නෙට්වර්ක් එක වැඩ කරන එක පිළිබඳව අංශු මාත්‍රයක අවබෝධයක් නැතුව නෑ තමයි නෑ අවබෝධයක් නෑ කිසිම අවබෝධයක් මොකද නැහැ. අපේ තානාපතිවරු එහෙ ඉන්නවා ඒගොල්ලන්ගේ තානාපතිවරු මෙහෙ ඉන්නවා. ඒක මොකටද මේවා තියෙන්නේ? ඒක මොකද තමයි මේ ඒගොල්ලොන්ට ඒ විදේශ ප්‍රතිපත්තියක් ඇත්තෙම නැහැ. ඇත්තට විදේශ ප්‍රතිපත්තියක් නැතිකම බොහොම නෑ පැහැදිලි. ඉතින් අපි ජිනීවා සමුළුවේ දැක්කනේ අපි කොච්චර හුදකලා වෙලාද හුදකලා කියලා. හිටියද? අපි වෙනුවෙන් කවදාවත්. බින්දුවයිනේ. කවදාවත්. කවදාවත් නොවෙච්ච. දැන් අපි ඔය කතා කරේ
තියෙන ප්‍රශ්නේ. දැන් ඊළඟට මම හිතනවා නැවත විශාල මුදල් සම්භාරයක් මේ ආර්ථිකයට මුදා හරින්න ඕන. අනිවාර්යෙන්. ඒතර ඒකේ ප්‍රධාන කාර්යභාරය පැවරලා තිබෙන්නේ ආණ්ඩුවට. මොකද රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් තිබෙනවා ඒවා කොයි ආකාරයටද හසුරුවන්නේ කියන එක සහ ඒවා මොන මොන අංශ. දැන් අයවැය ලේඛනයේ තිබුණු වෙන්කිරීම් සමහර දේවල් මේ වෙනකොට එයාට වෙනස් කරන්න වෙයි. වෙනවා. ඩබල් කැප් ගන්න කියොත් නම් මිනිස්සු මේ කුටි ගන්න වෙනවා. මොකද හේතුව ඩබල් කැප් ගන්න කියොත් පුනරාවර්තන වියදම් වලට වෙන් කරලා තිබුණු ප්‍රමාණය මදි නම් මේ දේවල් ටික කරගෙන යන්න අලුතෙන් සල්ලි හොයන යෝජනා ගේන්නත් විදිහක් නැත්තම් කරන්න වෙන්නේ අර වියදම් විස්ථාපනය කරන්න ඕනේ එක තැනක ඉඳලා තව තැනකට. ඇත්තට ඩබල් කැප් ගැන කතා කරනවා දැන් චොපර් තියෙන්නේ 3-14 දුන්නේ රටේ. ඔව්. ඉතින් ඒ වෙන තත්ත්වයක් නෑ තියෙනවා. ඒකෙත් මහින්ද මම හොයලා බැලුවා. ඒ කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් දුන්නේ 2015 යනකොට මම හිටපු ගුවන් හමුදාපතිතුමෙක්ගෙන් ඇහුවේ ලංකාවේ වැඩ කරන හෙලිකොප්ටර් 14ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ආපු පරිපාලනයේ දර්ශකයන් තමයි දැන් ওই හෙලිකොප්ටර් 4කට ගිහිල්ලා තියෙන. ඒකිනුත් එකක් මම හිතන්නේ රතන කලපුවේ කඩන් වැටලා අවාසනාවන්ත ලෙස අපේ රණවිරුවෙක් ජීවිතක්ෂයටපත් වුණා. එතුමාටත් අපි මම හිතන්නේ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ඉතාමත් එතුමාට ඇත්තම ජීවිතේ බේර ගන්න තිබුණලු පාලමුඩට ගොඩ බෑවන. ඒ පිරිස ගැන හිතලානේ එතුමා මේවා ඊළඟට අපිට තියෙනවා තවත් ප්‍රශ්නයක්. දැන් සාර්වත්‍රිකය ගත්තාම අපි පොරොන්දු දීලා තියෙනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට IMF එකට අපි මේ දේවල් ළඟා කරනවා කියලා. හැබැයි මේ වෙච්ච දෙයත් එක්ක රටේ බදු ආදායම අඩු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. විදේශීය රටවල් වලින් ලැබෙන මුදල් අඩු වෙන්න පුළුවන්. සංචාරක වෙන එක අඩු වීම නිසා යම් කිසි ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. ඒතර මේ අඩු වීමත් එක්ක අර කියන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අපිට හැකියාවක් නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ආණ්ඩුව මේ වෙලාවේ වහාම මම හිතන්නේ මේ මූල්‍ය අරමුදලත් එක්ක නැවත සාකච්ඡා කළ යුතුයි. අනිවාර්යෙන් දැන් පුළුවන් නේ අර රීනිගෝසියේෂන් එක. එහෙම නැත්නම් මොනවද අර කිව්වේ DSA එක නැවතත් ඒගොල්ලන්ට ඕන විදිහට වෙනස් කරනවා කියලා. මෙන්න අවස්ථාව දැන්වත් පුළුවන් නම් කරන්න. අන්න ඒක තමයි දැන්වත් පුළුවන් නම් කරන්න. හැකියාව පිළිබඳව අපිට සැකයක් තියෙනවා. විශේෂණයක් රටේ වෙලා තියෙන අවස්ථාවේදී මේක ඔපචුනිටි එකක්. මේක අවස්ථාවක්. මේක හොඳ අවස්ථාවක්. ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා සහ මේ කියන ජාත්‍යන්තර ආධාර ලබා ගැනීම සඳහා හොඳ අවස්ථාවක්. මොකද දැන් මේගොල්ලෝ ඇවිල්ලා අවුරුද්දක් වෙනවනේ. ඔව්. එතකොට දැන් මේගොල්ලෝ ඊටාම සුද්ධවන්ත සහ සුපේෂණශීලී පිරිසක් ඇටියට හඳුන්වන නිසා මේ අයට පුළුවන්කම තියෙන්න ඕනේ විදේශයන්ට සහ විදේශීය සංවිධාන වලට කතා කරලා දැන් අපි බොහොම හොඳින් මේවා කල්පනා කරන නිසා අපිට දැන් ඒ වගේම උදේ දැන් මේගොල්ලෝ මේගොල්ලන්ගේ අර පැලවත්තේ ඩෝබිලා ලව්ව සමාජ මාධ්‍යයේ විශාල වෛරයක් පතුරවමින් යනවා මේ අඩුපාඩු පෙන්නලා දෙන අයට. අපි කියන්නේ අපි ඕගොල්ලන්ගේ ඒවට බය නැහැ. ඒවට නම් එන්න එපා. ඔව් ඒකට අපි ඕගොල්ලන්ගේ විජේ වීරත් දැකලා තියෙනවා. ඒගොල්ලොත් එක්කත් ඔක්කො වෙලා බේරිච්ච පරම්පරාවල අය. අපිත් එක්ක ඕවට නම් එන්න එපා. දෙවෙනි කාරණාව මේගොල්ලෝ යනවා සුනාමි එක කාලේ ඩොලර් බිලියන 2ක් ආවා. ඒවට මොකද උනේ කියලා. ඒවට වෙච්ච දේවල් තමයි ගානුපාර පළල් කරලා හැදුවේ. වෘත්තීය අධ්‍යාපන ආයතන 20කට වැඩිය දකුණු පළාතේ හදලා තියෙනවා ඒ ආධාර වලින්. ඉතින් මේ නොදන්න දේවල් පළවත්තේ ඉන්න අය කියලා දුන්නට මෝඩයෝ වගේ නිකන් Facebook එකේ ලියන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒවට බය වෙන්නේ නැහැ. හොඳයි. දැන් තියෙනවා අභියෝග කීපයක්. මේ කියන දේවල් කරන්න ගියාම එන අභියෝග. එකක් තමයි සල්ලි හොයාගන්න ඕනේ. අනිවාර්යයෙන්. සල්ලි හොයාගත්තා කියන්නේ ඊළඟ කාරණේ තමයි කො සැලසුම්. ඔය මේ ආණ්ඩුවට ඡන්ද ඉල්ලන වෙලාවේ සැලසුමක් තිබෙත් නැහැ. දැනුත් නැහැ. මේක මේ අය දෙකක් තිබ්බා ඒවටත් නැහැ. එදා වෙල ටූල්ස් එකක් නේ තියෙන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට මම කියන්නේ දැන් සැලසුම් හදන්න ඕනේ. මම නම් අවංකව අනිත් එක උදේ ඒකට වැඩි බලනවා දැන් ඒගොල්ලෝ අයවැය ලේඛනයක් ගෙනාවා. සල්ලි වියදම් කරන්න සැලසුමකුත් නැහැනේ. 140ක්වත් වියදම් කරගන්න බැරි වුණානේ. ඒක දක්ෂකම කපංකම නෙවෙයි. මම විශ්වාස කරනවා මහින්ද අපිට යම්කිසි කාර්යයකදී විදේශීය දැනුම කුසලතාවය අවශ්‍ය නම් උපදේශනය අවශ්‍ය නම් මම හිතන්නේ ඒක අපි ලබා ගත යුතුයි. ලබා ගන්න අනිවාර්යයෙන්. එහෙම නැත්නම් නොදන්නාකමට ඉන්නේ නැතුව ඔව් අනිවාර්යයෙන් ඒක ලබා ගන්න ඕනේ. ඒක ලබා ගන්න ඕනේ. මොකද එහෙම ලබා ගත්තොත් අපිට සමහර වෙලාවට ජාත්‍යන්තර අධ්‍යක්ීම උදේ ඇමරිකා එක්සත් ජනපදයත් අවුට්සෝස් කරනවා වෙන රටවල් වලට අවශ්‍ය දේවල් වලට අපි මේ නිකන් මේ බොහෝම ඉන්න ඕනේ මේ මේගොල්ලන්ගේ තියෙන උද්දච්චකම නේ ඇත්තටම ගොඩක් බලපාලා තියෙන්නේ දැන් අර නලින් ජයතිස්ස කියනවා
අපිට එහෙම කාගෙන්වත් හිඟා ගන්න ඕනේ නැහැ කියලා. අනිත් පැත්තෙන් කවුද බිමල් රත්නායක බෝට්ටු ඉල්ලනවා. මහින්ද මයකට එකතු කරන්න මෙහෙමයි ඔය පොඩ්ඩක් මට විනාඩියක්ද ඔය බෝට්ටු ඉල්ලන කතාව ඔහොම නෙවෙයිනේ කරන්න තිබුණේ. ඇයි දෙයි හාමුදුරුවනේ අර දීවර සමිතිය ඕන තරම් තියෙනවා. කතා කරන්න බෝට්ටු අරන් සමිතිය ඉන්න වලට කතා කරාම ඕක ගන්න මහා මහින්ද කියපු දෙයට උදේ එකක් එකතු කරනවා මම මේ පෙරේ පළවෙනිදා ප්‍රවෘත්තිවල දැක්ක මහින්ද ජයසිංහ කියන මේ නියෝජ්‍ය ඇමතිවරයා ඇවිල්ලා කියනවා ඉතින් ආණ්ඩුව මොකටද වගේ කියන්නේ මේ වෙලාවට වතුර යවා ගන්න බැරි වෙච්ච එක මේ නිලධාරීන්ගේ වැඩක් නේ. දැන් මේගොල්ලෝ බලන්න මේ කැත වැඩේ කන්ටේනර් 323 පැන්නුවට පස්සේ ඒක නෝන්ඩි වුණාම ආණ්ඩුවේ නෙවෙයි නිලධාරීන්ගේ. දැන් වතුර යවපු එකත් ආණ්ඩුවේ නෙවෙයි නිලධාරීන්ගේ. දේශපාලන අධිකාරිය මොකටද? නෑ එහෙනම් මොකටද ඡන්ද තියලා ආණ්ඩුව පත් කරන්නේ? දේශපාලන අධිකාරිය මොකටද? ඒ තීන්දුව ගන්න තමයි. ඉතින් ඕවා හොඳයි පරාර ඩෝබිලා සෙට් එක චූන් කරන්න මිසක් හොඳට මතක තියාගන්න ඕනේ රාජ්‍ය නිලධාරි තන්ත්‍රයට තිබෙන්නේ දේශපාලන අධිකාරියක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලැබිලා තියෙන බලතල පහළට බෙදා දුන්නු එහෙම නැත්නම් ඩෙලිගේටඩ් ඔතොරිටි එකක් තමයි සියලුම රජ ආයතන වල හරියට ඒ ඩෙලිගේටඩ් ඔතොරිටි එක නැත්නම් බලතල බෙදා දීම මදි කියලා හිතනවා නම් ආණ්ඩුව තමයි ඒ බලතල ලබා ලබා දෙන්න දෙන්න. අනිවාර්යයෙන්. ඔව් එතකොට මේ මට තව දෙයක් කතා කරන්න තියෙනවා. මේ අවස්ථාවේ මම දැක්කා මේ ආපදා සහන කළමනාකරණ මණ්ඩලයක් පත් කරලා තිබුණා. මොකද ඔබ මේ සම්බන්ධයෙන් කියන්නේ? මොකද මගේ අදහස ඒක මට වෙනම අදහසක් තියෙනවා. ඒකේ ගොඩක් කතා කරන්නේ කොහොම මේ ඔය අරගලයට උදව් කරපු සෙට් එකනේ උතන ඉන්නේ. ඇත්තටම. ඒ සෙට් එකම තමයි ඉන්නේ. එතකොට මම කල්පනා කර මේ කණ්ඩායම ඉන්නේ. අඩුම වශයෙන් දැන් සෙබලා දැන් රණවිරුවා වෙලා ඉන්නේ මේ අවස්ථාවේ. ඇත්තට ඒ වගේ දැනුගත් මිනිස්සු ඒ වගේ දැනුම තියෙන මිනිහෙක් මේකට මොකටද සම්බන්ධ කරලා නැහැ. අනිත් එක උදේ දැන් මගේ නාමකේ අදහස ව්‍යාපාරික පන්තියෙන් දැම්ම ව්‍යාපාරික ප්‍රන්තියේ පුහුණු වෙච්ච මිනිස්සෙගේ මොකද්ද අවසාන ඉලක්කය බොටම් ලයින් ප්‍රොෆිට්. එතකොට මෙතන ලාභය හරහා යන්න පුළුවන් ගනුදෙනුවක් නෙමෙයිනේ මේකේ තියෙන්නේ. මෙතන මේ මානව සංහතියේ මේ වෙච්ච මේ වෙලා තියෙන අලාභහානි වලට මේ ජීවිත වලට මොකද්ද අපි ඉදිරියට කරන්න ඕනේ කියන එක නේ මෙතන තියෙන්නේ. ඔව්. දැන් මට තියෙනවා ඊට වඩා වෙනස් අදහසක්. දැන් මේ පත් කරලා තියෙන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක්. ඊටම හොඳ ව්‍යාපාරිකයෝ එතන රැකියා සපයලා තියෙනවා බදු ගෙවනවා ඒක. හැබැයි මගේ තර්කය ඕක නෙවෙයි. මේ පබ්ලික් මනි එහෙම නැත්නම් රාජ්‍ය මුදල් කියන එක සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ දේශපාලකයන් සහ රජයේ නිලධාරීන්ට. ඒකට නීතියෙන් ඒ අය බැඳිලා ඉන්නවා ඒ අර මුදල් සම්බන්ධ කොහොමද තීරණ ගන්න ඕනේ කියන එක සහ ඒවයි සීමාවන් මොනවද? යම් කිසි හතකින් හෝ යම් වැරද්දක් සිද්ධ වුණොත් නීතියේ තියෙනවා ප්‍රතිපාදන ඒ අයට එරෙහිව කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක. හැබැයි පිට ඉන්න ව්‍යාපාරිකයෙකුට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්න කියලා රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් ප්‍රතිපාදන. ඔය දැන් මේගොල්ලෝ පිස්සු කෙලියෝ ඒකේ දාලා ඉන්න රජයේ නිලධාරියා ඉරේයි කවුද? ඒක තමයි වෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ වචන වලින් කියනෝනේ ඉස්සර කතා කරේ මේ කියන්නේ මේ ආර්ථිකය සූරාගෙන කන මිනිස්සු කියන්නේ ඔය එහෙම තමයි කිව්වේ. යටින් ඒගොල්ලන්ගේ ඩීල් තිබ්බා. ඔබ පස්සේ කතා කරමු. අනිත් එක තමයි දැන් ඔය කළමනාකරණ මණ්ඩලයේ හැටියට මේගොල්ලන්ට යොදා ගන්න තිබුණේ ඒගොල්ලන්ට කැබිනට් එකක් ඉන්නවා. අනිවාර්යෙන්. හරි. ඒ කැබිනට් එක සහ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඔබ දැක්කනේ දැන් අඩු ගන්න ජනාධිපති ලේකම්වරයාවත් ඒක නෑ අත්දැකීම් බහුල පිරිසක් ඉන්නවා. මහින්ද අත්දැකීම් වලට වැඩි මගේ තර්කය තමයි මේ රාජ්‍ය මුදල් සම්බන්ධ තීරණ ගැනීමේදී රටක ජනතාව සම්බන්ධ තීරණ ගැනීමේ ප්‍රධාන වගකීම තියෙන ආණ්ඩුව. ඇත්තටම උදය ජනාධිපතිවරයාට තිබුණේ ඩිසාස්ටර් කැබිනට් එක පක්ෂ විපක්ෂ ඔක්කොම දාගෙන මේ වැඩේට එහෙම එකතු කරගන්න. සර්වපාක්ෂිකයි. එහෙමයි කරන්න තිබුණේ මොකද මේ වෙලාවේ ඒගොල්ලෝ කරා වගේ. ඕකේ වැඩේ තියෙන්නේ මෙහෙම නුදේ එල් බෝඩ්නේ. ඒගොල්ලෝ කරා වගේ ජනාධිපති ලේකම්වරයාට පත් කරලා තියෙන්නේ තමගේ යාළුවෙක්නේ කනිෂ්ඨ නිලධාරියෙක් රාජ්‍ය සේවයේ. හරිද? ජනාධිපති ලේකම්කම කියන්නේ රාජ්‍ය සේවයේ ප්‍රධානියා. ඉතින් ඒවා දැනගන්න පුළුවන් මිනිස්සු එක්ක වැඩ කරන්න ඕන. එතකොට මේකෙදි මම කියන්න දේ තමයි නීතියට වග කියන්න පුළුවන් වෙන නීතියේ සීමාවන්ට කොටු වෙන පිරිසක් විසින් තමයි මේක පාලනය කරන්න ඕනේ. දේශපාලන අධිකාරිය තමයි මහජනතාව සම්බන්ධයෙන් තීරණ ගන්න වග වෙන්න ඕනේ. මොකද හේතුව ඒගොල්ලෝ ඡන්දයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ අය දෙන උපදෙස් වලට අනුව වැඩ කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන් ටිකක් ඒ අය මෙතෙන්ට ගන්න ඕනේ.
මේ මිනිස්සු ටික මෙතෙන්ට ඇදලා අරගෙන ව්‍යාපාරිකයෝ ව්‍යාපාරික අන්තිමට ඒ ව්‍යාපාරිකයන්ගේ නමත් කැත වෙන වැඩක් තමයි ඉස්සරහට වෙන්නේ. මේක යම් කිසි වෙලාවක අර අනිවාර්යයෙන් මහින්ද ජයසිංහ කිව්වා වගේ අපි දන්නේ නැහැ ඉතින් අපි මණ්ඩලයක් පත් කළා ඒ මණ්ඩලය තමයි වත් කියන්න ඕනේ. එහෙමයි දාන්න. මේ කවුද ව්‍යාපාරිකයන් ඔය වගේම බාරගන්න වගකීම් බාරගන්න. ඒ කියන්නේ තමන්ගේ කීර්ති නාමයක් නැති කරගෙන පාරෙත් බහින්න බැරි වෙනවා මිනිස්සුන්ට. හොඳයි. අපි මේ කතා කරේ මේ ඇති වුණු ස්වභාවික ව්‍යසනයත් එක්ක කොයි ආකාරයටද අපිට ඊළඟට කරන්න තියෙන වැඩ ටික සැලසුම් කරගන්න කියන එක, ඒක සම්බන්ධයෙන් පියවර මොනවද කියන එක, සහ ඒවයේ හොඳ නරක දේවල් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කොච්චර හොඳට තීරණ ගත්තද කියන එක අපි කතා කරේ. අවසාන වශයෙන් ඔබ මොකද කියන්නේ මේ ප්‍රශ්නෙට? මේ ව්‍යසනය එන්න කලින් සහ මේ වෙනකොට ආණ්ඩුව කොයි ආකාරයටද කටයුතු කරලා තියෙන්නේ? නෑ ඉතින් උදේ ඇත්තටම මේ ආණ්ඩුව මේ අවුරුද්දක කාලයක් ඇතුළත පෙන්නුවේ එල්බෝඩ් කතාව තමයි. ඉතින් ඇත්තටම වැඩ බෑ, වැඩ ඉගෙනගෙනත් කරන්න බෑ වගේ එකක් තමයි මට පේන්නේ. ඒක ඒගොල්ලන්ගේ නොහැකියාව කියන එක හොඳටම ප්‍රදර්ශන වුණා මේ අවස්ථාවේදී. ඇත්තටම මොකද හේතුව කිසිම දෙයක් මේ රජයක වගකීම් කියන ඒවා පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. හැබැයි අධෛර්යමත් වෙන්න එපා. මේ රටේ ජනතාව පිළිබඳව අපිට විශ්වාසය තියෙනවා. ජනතාව ගැන අපේ ඒ විශ්වාසය සහ ඡන්දේ දුන් පිරිසට වඩා නොදුන් පිරිසක් එළියේ ඉන්නවා. ඒ නිසා ඒ අයටත් නායකත්වයක් දෙන්න පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු ඒ ඕනෑම අවස්ථාවක අපෙන් වෙන්න තියෙන, ඔබෙන් වෙන්න තියෙන දේවල් වගකීම් යුතුකම් ඉටු කරන්නට ලෑස්ති වෙන කොහොමද කියන එක. එහෙනම් වැඩසටහන අවසන් කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ගැලපෙ වැඩසටහනකින් හම්බ වෙමු. ආයිබෝන්.